සුබ දවසක් වේවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වෙනි සහ 6 වෙනි සමාලෝචනය අවසන් කරලා ලංකාවට ඇමරිකන් ඩොලර් 695 ලැබුණයි කියලා වාර්තා වුණා. දැන් හරි කියලා සමහරු හිතනවා නෑ මේක කඩාවැටි කියලා. ඒ මොනවා වුණත් ආණ්ඩුව පවතින්නේ මේ කියන පීඩි දෙක උඩ. කොටසක් හිතනවා හරියයි මේකෙන් කියලා, කොටසක් හිතනවා කඩාවැටි කියලා. ඒ අතර 26 වෙනිදා මේ 26 වෙනිදා බැංකු පොලිය 8.7කට වැඩි කළා. මහ බැංකුව විසින්. මේ තත්ත්වය තිබ්බාම මොනවා වෙයිද? මං හිතන්නේ වෙන්න යන දේ සම්බන්ධව යම්කිසි ඉඟි ලැබෙනවා. ඒවා සමහර දේවල් ඒවා සැක, සමහර දේවල් ඇත්ත, ඒ ත්‍රාස්, සමහර දේවල් එලි කරනවා. එහෙමනේ. මේ ඔක්කොම අතර දැන් කවුරුත් දන්නවා පළවත්ත දෙකට බෙදලා කිල්ලුන් සිල්ලාට ඕන අනුකුමාරත් එක්ක ආණ්ඩුවක් පිරවන අනුකුමාරට අගමැතිකම දීලා. දැනටමත් ජාතික ජනබලවේගය ඇතුළේ හුඟ දෙනෙක් කියනවා අනේ ඔය අගමැතිකම වාර ගන්න එපා කියලා. නමුත් ඒ ආකාරයට සමග ජනබලවේගය කොහොම කල්පනා කළත් සජිත් ප්‍රේමදාස, දරණි ප්‍රේමදාස සහ ලක්ෂණ පොන්සේකර අනුව මේ වෙලාවේ රාෂ්ට්‍රවේ බේර ගන්න තියෙන්නේ සජිත් ප්‍රේමදාස. මොකද හේතුව මේ යන විදිහට හෙට අනිද්දා වෙනකොට මේ ආණ්ඩුව UN පෙළ ඉවර වෙනවා. මොකද හේතුව ඉරාන් වික්‍රමරත්න ගත්තේ පෙරහුරුවක් හැටියට. හර්ෂයි සිල්වා එන්න යන්න ගිහිල්ලා ඉන්නවා, තවමත් එක් ගැන නිශ්චිතයක් නැහැ. ඊළඟට මහින්ද සමරසිංහ එනවා, ඒක ස්ථිරයි. දැන් කතාවක් යනවානේ ජනාධිපති අනුකුමාර දිසානායක ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ හම්බ වෙලා උදව් ඉල්ලුවයි කියලා. ඒ ගැන විවිධ කතා යනවා. ওই ප්‍රශ්නේ බොරුවක්. රනිල්ගේ කෙනෙක් ඇහුවාම කිව්වලු කවුද මං හම්බෙන්න නේන්නේ කියලා. එහෙම කියලා කියනවා. මම බලමු. මොකද හුඟා දේවල් ඉදිරියට වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද හේතුව විමල් රත්නායක පාර්ලිමේන්තුවේදී කතා කරලා කිව්වේ විපක්ෂයේ අධ්‍යක්ෂකෙක් තියෙන අයට එන්න අපි දොර ඇරලා තියෙනවා. ලෑස්ති, මොකද හේතුව උන්ට අධ්‍යක්ෂකින් පළපුරුදු තියෙනවා කියලා. මෙන්න මේක තමයි තත්ත්වය. මොකද හේතුව අධ්‍යක්ෂකින් පළපුරුද්ද නිසා ආණ්ඩුව අතරමඟ හිර වෙලා. දැන් මේ හදන්නේ අර මේගොල්ලෝ කියාපු 70 කීයක්ද අවුරුදු සාපේ ඇති කරපු, සාපේ විසින් රට විනාශ කරපු නේ චෝදනා කරපු විපක්ෂය ගෙන්නගෙන මේ මිනිස්සු දුන්න බලය දුන්න කාලෙවත් ආණ්ඩුව අරන් යන තමයි උදානම් කරන්නේ. ඇයි මම එහෙම කියන්නේ? මම එහෙම කියන්නේ දැන් ජාත්‍යන්තර අරමුදෙන් ලැබිච්ච $695 කියලා කියන්නේ අනුකුමාරගේ ජයග්‍රහණයක් නෙවෙයි. ඒක රනිල් වික්‍රම විසින් ලබාගත් ජයග්‍රහණයක්. රනිල් වික්‍රමසිංහ IMF එකත් එක්ක කතා කරනකොට අනුකුමාර දිසානායක ශ්‍රී ලංකාදීපත්වයේ පිටුවක් පුලා පළපෙට්ටි සාකච්ඡාවෙන් කිව්වා IMF එකත් එක්ක වැඩ කරලා හරිය රටක් තියෙනවා නම් කියන්න කියලා. සයිප් වෙනවා මොකද්ද කියන්නේ? IMF එකට රන් අපි ලෑස්ති, අපි ආපහු සම්පූර්ණ වෙනස් කරනවා කියලා. අපි මේ දෙන්න ගැනම දැන් දන්නවා. ඒක එක්සත් ජාතික පක්ෂයයි කියලා කියන්නේ රාෂ්ට්‍ර වැටුනොත් රනිල්ට කියන්නේ බාර ගන්න එපා, සයිට්යක් දීලා එයාට එයාගේ තියෙන සීලව තුරුම්පු ගහලා පෙන්නන්න කියන්නේ කියලා. මේ ආණ්ඩුව මොකද වුනේ? මේ ආණ්ඩුව තියෙන පළපුරුදු නැතිකම. පළපුරුදු නැතිකම කියලා කියන්නේ බරපතල ප්‍රශ්නයක්. එක්සත් ජාතික පක්ෂයේ පාලන කාලයක් තුල ගාමිණී දිසානායක විසින් නිර්මාණය කරපු මහවැලි වැඩසටහන අයත් කොත්මලියේ වේල්ලේ හොරුවක් කරගන්න බැරිලා තමයි මහ විනාශයක් කරගත්තේ. අද වෙනකොට එක් අවුරුදු 8 මාසයක් ජීවත් මේ ආණ්ඩුව ගොවියන්ට පොහොර ටිකක් දෙන්න බැරුව ඉන්නවා. විත්ත ආධාර සම්බන්ධව සත්‍ය ගන්න මාතලේ, නොරේලිය, මහනුවර බදුල්ල රැස්වීම වලට ගියා ජනාධිපති අනුකුමාර දිසානායක. ඒ හැම අවස්ථාවකම හරි මොකද්ද කිව්වේ? ජනාධිපතිතුමා අපිට මේ ටක්කලේ වෙනස් කරලා දෙන්නයි කිව්වා. ටක්කලේ වෙනස් කරලා දෙන්න පුළුවන් නැත්නම් මේ ලැබිලා තියෙන ණය ආධාර, එහෙම නැත්නම් මේ තියෙන ආධාර ටික අපිට ජනතාවට දෙන්න බැරි වෙනවා කියලා කිව්වා. ටක්කලේක වලින් ජැපෙන
රාජ්‍ය සේවයක් ගැන 30 අවුරුද්දක් රාජ්‍ය සේවයට මම අහලා නැහැ. ඊයේ පෙරේදා මම ළඟට ආව මගේ සේවාදායකයෙක්. උන්ගේ ප්‍රශ්නය දිත්තා කුරුසාට අහුවෙලා ගේ පිටිපස්සේ උඩ කඩාන ගිහිල්ලා ඒකට ලැබෙන්න තියෙන ලක්ෂ ගානක මුදල් ලබා ගන්න. ගියාම ප්‍රායසලිකම් කාර්යාලයෙන් කියනවා මේ ඔප්පුවේ අඩුපාඩුවක් තියෙනවා අඩුපාඩුව හදාගන්න කියලා. ඔප්පුවේ අඩුපාඩුව හදලා ආධාර දෙන්න මේක නෑක්ද? මම යහනේ රාජසේවයෙන්. ඔප්පුවේ අඩුපාඩු පෙන්නලා ගෙනාපුවාම විතරක් අනුමත වෙච්ච ණය මුදල නිදහස් කරන්න මේක නෑත් නෑ මේක ආධාරයක්. මේක අපෝදින එකක් නෙවෙයි. මෙතෙන් තියෙන ආධාරයක් දෙන්නේ කඩා වැටිල්ලට. අවදානමට. වෙච්ච හානියට. දැන් මට අපසිද්ධිය කියන්නේ මොකද්ද? පරම්පරාව ගන්න පරණ ඉඩමක්. ඒ ඉඩම තිබුණේ පවුලක අයියමලු අතරතුර. ඒ අයියමලු කීප දෙනා එකතු වෙලා ඒ තම තමන්ගේ දරුවන්ට මේක මහගෙදර ඉඩම දුන්නා. මොකද හේතුව ඒ පවුල දිනු වෙලා තැන් තැන් වල පහින්චිරි ගියේ හින්දා. දැන් මේකේ ඉන්නවා 8 දෙනෙක්. මම ඔප්පු බලපුවාම මේ ත්‍යාගී ඔප්පුවෙන් 8 දෙනෙකුට පැවරලා තියෙනවා. මට තේරෙන්නේ පත්තිරුවලොත් නැහැ කොහොවත් නැහැ 9 වෙනියෙක් ගැන කියලා. ඒ 9 වෙනාගේ අස්සන මේ නැති හින්දා මේක දෙන්න බෑ කියලා කියනවා. 9 වෙනා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. අවුරුදු 15ක් විතර පදිංචිලා ගිහිල්ලා. ඉතින් මම කල්පනා කරන්නේ මහා ගෙදර ඉඩම නම් මේ ඔක්කොම ඉන්නේ හිටියේ එතන නම් මේ ඔක්කොම අස්සම් කරලා පවුලේ අය ගෑනු මිනිස්සු ඔක්කොම අස්සම් කරලා දීලා තියෙනවා නම් මේ තනත්තාට ජීවත් වෙන පවුලේ සමාජිකයන් දීලා තියෙනවා නම් අයිතිය. ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන කෙනාගේ අම්මටත් තියෙනවා නම් මේ කොටසක්. ජීවිත බුද්ධියත් අර ජාගේ උපෙන් පවර්ලා දීලා තියෙනවා නම් අර ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනාගේ අස්සන් නැතුව මේ මුදල දෙන්න බෑ කියලා කියන්නේ මේක රාජ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. මේක යාන්ත්‍රික ප්‍රශ්නයක්. මොකද හේතුව මේ රාජ්‍ය සේවයේ තීරණයක් ගන්න වෙරේ ඉන්නවා. රාජ්‍ය සේවයේ මේවාගේ අවස්ථාවල අනුගමනය කරන චක්‍රලේඛ නෙවෙයි. මොකද සද්භාවය ඩිස්ක්‍රිෂන් කියලා කියන එක. කඩා වැටෙන මෙයාගේ නම් ඒකට ආධාර දෙන්න එපයි. ඒක IT බලන්න තියෙන පදිංචිය විතරයි. ග්‍රාමසික වාර්තාවක් ගත්තා නම් පරම්පරා 4ක් තිස්සේ මේ පවුලේ මේක අයිතිලා තියෙන මේගොල්ලන්ට. ඇත්තෙන් මම දකින්නේ මේ සියලු දෙනාගේ එකතු වෙලා දියුණු ප්‍රකාශ ලබා ගත්තා නම් මේක දෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් මොනවා කරලවත් රාජ්‍ය නිලධාරීන් සමහරවිට තියෙන බලය පාවිච්චි කරන්න බයයි. තමන්ගේ තියෙන දැනුම පාවිච්චි කරන්න බයයි. දැන් ඒකත් මුළු රාජ්‍ය සේවම කොත්මලේ වෙල්ලේ දොරටු වැඩියා වගේ තමයි වෙලා තියෙන්නේ. මේ වෙන්න හේතුව අත්දැකීම් නැතිකම. දැන් මේ අත්දැකීම් නැතිව සම්බන්ධව අවබෝධයක් දැනුමක් තියෙනවා මාලිමා යාන්ත්‍රණයට. ඒකෙදී එහෙම නැත්නම් ජනාධිපති අනුර කුමාර දිසානායකට. මොකද කරන්නේ කිව්වහම පළවැත්තේ දිගට බෙදිලා. පළවැත්ත බයයි රනිල් වික්‍රමසිංහ ආවොත්. රනිල් වික්‍රමසිංහ ගෙනාවොත්. එක්සත් ජාතික පක්ෂයේ උදව් ගත්තොත් කිල්ලුන් සිල්වා විනාශ වෙලා අනුර කුමාර දිසානායක ලිබරල් නායකයෙක් හැටියට මතුවේ කියලා. එතන ගැටුමක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ බල කරන්නේ රනිල් වික්‍රමසිංහට මේ කුරුකුට්ට කරගන්න එපයි කියලා. මොකද එකක් තියෙන්නේ කරගහන්න එපයි කියලා කියන්නේ මම පටන් ගන්නකොට කිව්වේ. දැන් IMF එකේ මේ මුදල ඇවිල්ලා තියෙන්නේ රනිල්ගේ හපංකමක් හැටියෙත්නේ. මේ අදත් මේ භුක්ති විඳින හපංකම සම්බන්ධව මේගොල්ලෝ කිව්ව කුණු කතා ගත්තන් පස්සේ මට හිතෙන්නේ තවමත් මේ රට පාලනය කරන රනිල් වික්‍රමසිංහ කියලා. මේ අවුරුදු 8 මාස විතර නෙවෙයි. ආපහු ගන්න ගෙවල් පෙන්ෂන් ලැබලා ඉන්න විද්‍යාපීඨ ගුරුවරු. ඒ විද්‍යාපීඨ ගුරුවරු විද්‍යාපීඨ ක්‍රමේ එහෙම් පිටින් රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානයක් නැත්තම් දැනුම. දැන් අර සමහරු විවිධ නම් වලින් හඳුන්වපු යෝන්පුරය තරුණ සේවා සභාව චන්ද්‍රලේඛලා ඒගොල්ලෝ නිර්මාණය කරේ රනිල් වික්‍රමසිංහ. සංගීතයේ පැත්තට ගියත් රනිල් වික්‍රමසිංහ ඉන්නවා. අධ්‍යාපනයේ පැත්තට ගියත් රනිල් වික්‍රමසිංහ ඉන්නවා. ලෝක බැංකුවෙන් එන හැම ඩොලරයකම ප්‍රධානී ලංකාවට ලැබෙනකොට රනිල් වික්‍රමසිංහට පින්දෙන බොහෝ අය ඉන්නවා. අද රනිල් වික්‍රමසිංහ පින්දෙන අය අතර පළවත්තර සම්බන්ධයක් ඉන්නවා. ඊයේ පෙරේදා මේ සමාලෝචන කතා කරන යනකොට
පරිවර්තන සම්මාන ප්‍රධානියෙක් කිව්වලු රනිල් වික්‍රමසිංහ මේක නොකළා නම් මිනිස්සු අපේ මොසුත් කාලයි කියලා. මේක තමයි තත්ත්වය. ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම වෙන්න හේතුව මම ආයෙත් කියන අත්දැකීම් නැතිකම කියලා. ඒ අත්දැකීම් නැතිකම මම ගහලා දාන්නේ මේ මාලිමා ආණ්ඩුවට විතරක් නෙවෙයි. අනුර කුමාර දිසානායක විතරක් නෙවෙයි. ඉතිහාස ලංකා ඉතිහාසයේ 3-2 ආණ්ඩු 3ක් බලයටපත් වුණා. පළවෙනි 70 3 හවුල. ඇත්තෙන් මේක බණ්ඩාරනායක මැතින්ද කරගන්න දුන්නේ නැහැ. ඒක හිම්පිටින් කාලා අවුල් කළේ එන්.එම්. පෙරේරලා කොල්ලිනාඩ් සිටුලා. ඒක අවුරුදු 5ක් යනකොට මිනිස්සු තැන් තැන් වල මැරිලා වැටුණා හන්දි ගානේ. අවුරුදු 2ක් යනන් ගියන් පස්සේ ඊට පස්සේ මොකද වුනේ? විපක්ෂ නායකකම උතුරේ දේශපාලන පක්ෂේ ඊළඟ තරමට ඒ 3-2 විසින් රටේ ප්‍රධාන දේශපාලන ධාරාවක් විනාශ කළා. ඊළඟට 5-3ක් බලය අරන් ආවා ජේ.ආර්. ජයවර්ධන. ජයවර්ධන 17 අවුරුද්දක් කරන් ගියා. ඇත්තම කාලකන්ණි ප්‍රේමදාසට බලය නොලැබුණා නම් මෙලහට මේක සුරපුරක් වෙලා තවමත් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව 1994 චන්ද්‍රිකාතට බලය නොගියා නම් අද ලංකා දේශපාලන ඉතිහාසයේ මහින්ද රාජපක්ෂලත් නැහැ. අනුර කුමාර දිසානායකලත් නැහැ. ඒකයි ඇත්ත. මම හිතන්නේ ඊළඟට නිදහස් ලංකා ඉතිහාසයේ එහෙම නැත්නම් මාලිමාව කියන තර සාපලත් ඉතිහාසයේ 3වෙනි විශිෂ්ට 3-2 ආණ්ඩුව මේ මාලිමා ආණ්ඩුව. එක් අවුරුදු 8 මාසයක ගිහින් තියෙන්නේ. දෙවෙනි කතානායකත් ලොල්ලෙක් කියලා කියන්නේ. ඇමතිවරු කීපවතාවක් එහාට මාරු කළා. දැන් ජනාධිපති ලේකම්වරයාත් මාරු කරන්න ලෑස්තිලා තියෙනවා. මොකද හේතුව කරගන්න බෑ. ඒක වෙන්න පුළුවන් දෙයක්. සමහර අවස්ථා තියෙනවා මිනිසුන්ට දරන්න බැරි වෙනවා. ඒතකොට මිනිස්සු සංශෝධන වලට යනවා. මිනිස්සු අලුත් දේවල් වලට යනවා. මේ ආණ්ඩුව යන්න උත්සාහ කරන්නේ නැතිද? ඒ ආණ්ඩුව උත්සාහ කරන්නේ නැතිද? මේ උත්සාහය තුළ තියෙන්නේ මොකද්ද? මේ උත්සාහය තුළ තියෙන්නේ මේ රට පාලනය කිරීමට දක්ෂිණාංශයේ එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය හෝ එහෙම නැත්නම් දර්ශනීය මතවාදී හෝ එහෙම නැත්නම් කියනවා නම් එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මැදිහත් නැතුව මේ රට යම්කිසි කාලයක් කරයි යන්න අමාරුයි කියලා කියන්නේ. මොකද මේ කිනා වුණානේ රනිල් වික්‍රමසිංහට 2047 දක්වාම සැලසුම් කඩර රට දිනු වෙන්නේ නැහැ කියලා ඉලක්කයක් දුන්නා. ඕයි තමයි ජීවත් වෙන්නේ කියලා කිව්වා. රනිල් වික්‍රමසිංහ හදසක්කමක් කරලා දැන් තවම ජීවත් කියලා ඉන්නවා. ඒ රනිල් වික්‍රමසිංහ පස්සේ තමයි මේ 3-2 බල සම්පන්න ආණ්ඩුව යන්නේ. මම ආශිර්වාද කරනවා මේ ආණ්ඩුව. මොකද හේතුව ඔවුන් තමන්ගේ දේශපාලනය අමතක කරලා තමන්ගේ බැරිකම අමතක කරලා මේ පුළුවන් මිනිහාගේ ශක්තියෙන් හරි මේ රටේ ජීවත් වෙන අපට කරදර නැතුව ජීවත් වෙන්න ක්‍රමයක් සලසලා දෙනවා. නමුත් මම රනිල් වික්‍රමසිංහට එක්සත් ජාතික පක්ෂයේ වෙන්නේ කියලා හිතනවා. කඩා වැටීමක් වුණොත් IMF එක අයින් කරලා සජිත් ප්‍රේමදාස දුන්න හැටි බලන්න බෞද්ධ බලයක් තියනවා කියන වැඩි ජන කැමැත්තක් තියනවා කියන සජිත් ප්‍රේමදාස මේක ලබා ගන්න දෙන්න. මොකද හේතුව රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ කවුරුත් දන්න තාලට ජනප්‍රිය නැති පුද්ගලෙක් නේ. මිනිස්සු කැමති පුද්ගලෙක් නේ. ආසන්න ජනාධිපතිවරණයේ හොරට තුනේ කොලේට. මම නම් කතියරු ගන්න තියෙනවා. අපේ රටේ ජනතාව වැඩි ඡන්දයෙන් පත් වෙන හැම මිනිහම අසාර්ථකයි. මොකද හේතුව දන්නවද? නිකන් කණ්ඩ බලාගෙන ඉන්න. කාගේ හරි බොරුවකට රැවටිලා අපුඩි ගහලා කෑකෝ ගන්න. බැත් පැකට් එකක් දුන්නාම කොළඹ ගිහිල්ලා මහා සැරහැරි වලට මොකද්ද මේ පෙනී හිටින. අපේ රටේ බහුතර ජනතාව පත් කරන හැම මිනිහම අසාර්ථකයි. මේ මිනිස්සු තමයි මේ රට විනාශ කළේ. අදට මේ ඇති බොහොම ස්තුතියි.